මේ ලස්සන ගානක් දීලා තියෙන්නේ. මේක මේ ගාන දුන්නාම ඔය කියවන් යන්න එපා මේ වගේ ගණන්. ඇයි ඔය කියවන් යන්න එපා මේ ගාන අතින් දදා ලස්සන කරගන්න. නැත්තම් මේක එපා කරගත්තොත් එපා වුණාම තමයි. උගක් කොම්මේ චේත ගණන් දැක්කහම එපා කරගන්නවනේ. කියවන්නත් කම්මැලි ඇත්ත ඒක හරි. කියවන්න කම්මැලි ඇත්ත. හැබැයි බුරුට එපා කරගන්න එපා මහා අපරාධයක්. මොකද මේ ගණන් පට්ට ලේසි. ඒ හින්දා අතින් දාලා ලස්සන කරගන්න. මොකද්ද ගාන? ඒකාකාර වේගයකින් පියාසර කරන ගුවන් යානයක කිලෝමීටර් 600ක් යාමට කිලෝමීටර් 600ක් යාමට 600ක් යවන පැය භාගයක්. පැය භාගයක් ගත වේ. එම වේගයෙන් කිලෝමීටර් 800ක්. කිලෝමීටර් 800ක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. පට්ටම සරල ගානක්. මේක අපි ලස්සන කරගමු. ප්ලේන් එකක් තියනවලු. ඔය ප්ලේන් එකට කිලෝමීටර 600ක්. කිලෝමීටර 600ක් යන්න පැය භාගයක් ගත වෙනවලු. පැය භාගයක් ගත වෙනවලු. මේ ප්ලේන් එක කිලෝමීටර මොකක්ද මේ එයාපෝට් එකක් කියමුකෝ. මේ එයාපෝට් එකක් තියෙන්නේ මේ ප්ලේන් එකට මෙතන ඉඳන් මේ එයාපෝට් එකට යන්න කිලෝ පැය භාගයක් යනවලු. මේ ප්ලේන් එක එයාපෝට් එකට දුර වෙලා කිලෝමීටර 600යි. මෙහෙම මේ එයාපෝට් එකේ දීලා නැහැ. මම ගාන මේ ලස්සන කරන්නේ නැහැ. මම මේ අතින් දාගත්තී. ඒකට ප්‍රශ්නයක් නැහැ නේ. හරි. දැන් මේ කියන්නේ කිලෝමීටර 800ක් කිලෝමීටර 600ක් යන පැය භාගයක් යනවා නම් කිලෝමීටර 800ක් යන කොච්චර වෙලාවක් යනවද? මේ නිකමට හිතමු නිකන් අපි මේ ගාන ලස්සන කරන්න බලමු. මොකක් හරි ප්‍රශ්නයක් කියලා මේ එයාපෝට් එකට වාන්න බෑනේ. ඒක එයාපෝට් එක ගමු වතුර එහෙම වෙන්නේ නැහැ. කමක් නැහැ මෝටර කතාවක් කියමු. ගමු වතුර හරි කැඩලා හරි බෝම්බ ගහලා හරි මොකක් හරි වෙලා. දැන් මෙහෙම මේ එයාපෝට් එක ඊට ඉස්සරහට එයාපෝට් එකක් තියෙනවලු. ඊට ඉස්සරහට ලස්සන එයාපෝට් එකක් තියෙනවලු. ඒක බාන්න පුළුවන්ලු. දැන් කෙලින් ඉතින් පණිවිඩය යවනවා ප්ලේන් එකට මේ එයාපෝට් එකේ වස්නන්න බෑ. මෙතන මේ ලොකු ගැටලුවක් මොකදලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නයක් මොකදලා තියෙන්නේ. ඒ හින්දා ඊට ඉස්සරහින් මේ එයාපෝට් එකක් තියෙනවා. ඒකට ගොඩ බස්සන්න කියලා කෙලින්ම මේ කීන් එකේ මුට පණිවිඩය දෙනවා. දැන් පයිලට් කාර්යය කෙලින්ම නිකමට ගණනය කරලා බලනවා. මෙතන කිලෝමීටර 600ක් මෙතන දුරයි. කිලෝමීටර 600ක් දුරයි. මට මේ ෆ්ලයිට් එක මේ ගාන්ට එයාපෝට් එකෙන් බාන්න මට පැය භාගයක් යනවා. දැන් මේක සම්පූර්ණ කතාව වෙනස් වෙලා තියෙන්නේ. එයාපෝට් එකෙන් බාන්න බෑ. ඊට ඉස්සරහ එයාපෝට් එකක් තියෙනවා. ඒකට බාන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳන් ඊළඟ එයාපෝට් එකට දුර වෙලා කිලෝමීටර 800යි. කිලෝමීටර 800යි කියලා කියනවා. දැන් මම ගණනය කරනවා මට දැන් මේ ෆ්ලයිට් එක මේ එයාපෝට් එකකින් නෙවෙයි එහා පැත්තේ එයාපෝට් එකෙන් බස්සනකොට කොච්චර වෙලාවක් යයිද? පට්ට ලස්සන ගණන්. අන්න ඒ වගේ ලස්සනට එනවා ලස්සන කරලා ගන්න ගණන්. ගණන් තියන්න එපා අර නිකන් මුක්ත විදියට නිකන් තියන්න එපා. මේ ලස්සන කරලා ගන්න. හරි හදමු මේ මට කියන්නේ නම් මුලින්ම අපෙන් අහන්නේ මොකද්ද? කාලේනේ අහන්නේ. කිලෝමීටර එකකට ගත වන කාලය. කිලෝමීටර එකකට ගත වන කාලය. කිලෝමීටර 600ක් වෙන පැය කොච්චරක් යනවද? පැය භාගයක් යනවා. පැය භාගයක් යනවා. පැය භාගයක් යනවා කිලෝමීටර 600කට. එහෙනම් කිලෝමීටර එකකට නම් මේක බෙදන්න ඕන කීයෙන්ද? මේක වන් ෂොට් ගන්නත් පුළුවන් කමක් නැහැ. කිලෝමීටර එකකට ගත වන කාලය ඇවිල්ලා මේ පැය භාගය යන්නේ කිලෝමීටර 600කට. එහෙනම් කිලෝමීටර එකකට නම් මේ බෙදන්න ඕන කීයෙන්ද? 600ෙන් බෙදන්න ඕන. ඕනේ. ඒක ඕනේ. මේ පැය භාග බෙදන්න ඕන කිලෝමීටර 600ෙන්. හරිද? බෙදමු මේ මේකෙන් දැක්කම අන්තර පොඩ්ඩක් අවුල්ලාගෙන බෙදීම 600. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් ප්‍රශ්නයක් නැහැ. මේක කොහොම මේ ලියන්නේ? මම දැන් මේ බෙදීම බලෙන් ගුණ කිරීම කරනවා. බලෙන් ගුණ කිරීම කරපු ගාම මොකද වෙන්න ඕනේ? උඩයට මාරු වෙන්න ඕන. බෙදීම ගුණ කිරීම කරපු ගාම ඒ ශනිකවම මේ පැත්තේ තියෙන එක උඩයට මාරු වෙන්න ඕනේ. එකයට 600 වෙනවා. දෙවරක් 1200. හරි නේද? මේ මොනවාද? කිලෝමීටර එකකට ගත වන කාලය ඇවිල්ලා
පැය වලින් ගත්තොත් එකයට 1200යි. ප්‍රශ්නයක් නැහැ. අරනේ කිලෝමීටර එකකට ගතවන කාලය. හරි. එහෙනම් දැන් අපෙන් අහන්නේ මොකද්ද? කිලෝමීටර 800කට. කිලෝමීටර 800කට ගතවන කාලය. කිලෝමීටර 800කට ගතවන කාලය. මේ ඇවිල්ලා කිලෝමීටරයකට මේ ඇවිල්ලා කිලෝමීටරයකට යන කාලය කිලෝමීටර කොච්චරද අපිට ඕනේ? කිලෝමීටර 800ක්. මේක 800ෙන් ගුණ කරන්න. බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. 8ට 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. 2 යට 3යි. හරි නේද? ඔන්න එහෙනම් උත්තරේ කිලෝමීටර 3න් 2යි. හරි නේද? කිලෝමීටර නෙමෙයි පැය 3න් 2යි කියන්නේ. ඕන්න බෙදලා බලන්න ඉතින් අපිට දීලා තියෙන්නේ පැය භාගය කියලානේ. එහෙනම් භාගය කියලා කියන්නේ පැය 3න් 2යි. හරිනේ? හරි. මේක මම දැන් තව ක්‍රමයකට හදන්නම්. මට හිතෙනවා මේක වඩා දිග වැඩි වුණා වගේ කියලා. කෙලින්ම වන් ෂොට් ක්‍රමයකට මම හදන්නම්. උත්තරේ මොකක්ද ආවේ 3න් 2යිනේ. කෙලින් උත්තරේ ගමු කිලෝ දෙක්‍රමේ කිලෝමීටර 800කට ගතවන කාලය. කිලෝමීටර 800කට ගතවන කාලය. පැය භාගයක් කියන්නේ කිලෝමීටර කොච්චරකටද? පැය භාගයක් කියන්නේ කිලෝමීටර කොච්චරකටද? 600කට. හරි. දැන් අපිට උන කිලෝමීටර කොච්චරකටද? 800කට. හරි නේද? පැය භාගයක් කියන්නේ කිලෝමීටර 600කට නම් කිලෝ 600කට නම් කිලෝමීටර 800කට කොච්චරද? ඔක තමයි මේ කියන්නේ. හදමු. මේ කේස් වගේ නම් පොඩ්ඩක් සුළු කරමු ලස්සනට. මේ බින්දුවේද මේ බින්දුව කැපුණා. 6ට 2 ඒවා 3යි 8ට 2 ඒවා 4යි. මේ තියෙන්නේ. ඔව්. දැන් දින සුළු කරන්නේ නැහැ තියෙන්නේ. මේක මේ පැටලෙනවා වගේ නම් මම මෙහෙම දාගන්නම්. මේ භාගේ බෙදීම 3නේ. භාගේ බෙදීම 3. දැන් කොහොම ලියාගත්තා? දැන් මුළු මේකම ගුණ වෙනවා මොකෙන්ද 4ෙන්. භාගයේ මම මේ බෙදීම ගුණ කිරීම කරන උඩට වහරු වෙනවා ඇටයට ගුණ වෙනවා. දැන් ගුණ කරනවා 4ෙන්. කපමු 2 2 1 4 2 ඒවා 2යි 2 යට 3යි. මේකම ආවා. හරි නේද? හරි. ඔය දෙවි ක්‍රමය. තව ඕන තව ක්‍රමයක් කියන්න. එක දාගන්න. මොකක්ද මේ තියෙන්නේ? කිලෝමීටර 600ක් යනවා නම් පැය භාගයක් යනවා. ඒ කතාව අමතක කරලා දාන්න. මීටර 100ක් තියෙනවා. මට මීටර 100ක් යන්න විනාඩි 5ක් යනවා. මට මීටර 100ක් යන්න විනාඩි 5ක් යනවා. මට නම් මීටර 200ක් යන විනාඩි කොච්චරක් යනවද? මට මීටර 100ක් යන විනාඩි 5ක් යනවා නම් මට මීටර 200ක් යන විනාඩි කොච්චරක් යනවද? 5 වගේ දෙගුණයක් 10ක්. ඉතින් තේරුණාද? මට මීටර 100ක් යන්න විනාඩි කොච්චරක් යනවද? විනාඩි 5යි. හරි නේද? විනාඩි 5යි. මට එන මීටර 200ක් යන කොච්චරක් යනවද? විනාඩි 10යි. මට එන මීටර 300ක් යන කොච්චරක් යනවද? විනාඩි 15යි. ඒක තේරෙනවනේ. ඒකේ නම යන්න දුර ගන්න වැඩි වෙන්න මට ගතවන කාලෙ එන්න වැඩි වෙනවා. එහෙනම් මේක මොකද්ද? ප්‍රතිලෝමද අනුලෝමද? අනුලෝම. මොකද්ද? අනුලෝම සමානුපාතය. ඒ කියන්නේ යමක් වැඩි වෙති ඊට සාපේක්ෂව අනිකත් වැඩි වෙනවා. එහෙනම් දුර කාලය. දුර කොච්චරද? 600යි. කොච්චරක් යනවද? පැය භාගයක් යනවා. අපිට ඕන කොච්චරද? 800ක්. කාලය දන්නේ x. අනුලෝම දාන හරස් ගුණිතය මෙහෙම. මේ දෙන්න එක පැත්තද? මේ දෙන්න තව පැත්තද? දැන් සුළු කරන්නේ තියෙන්නේ. 2කට 2 එක 8කට 2 ඒවා 400යි. x සමානයි. මේ 600ට මේ පැත්තට යද්දි බෙදීම 600 වෙන්නේ.
බින්දුවකට බින්දුව කැපිලා ගියා. 4ට 4 ඒවා 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. ඔන්න පැය 3න් 2යි. හරි නේද? තවත් ක්‍රම ඕන තරම් තියෙනවා මේ වීඩියෝ දික් වෙනවා. ඒ හින්දා මම ඉතින් නතර කරන්න කොහොම මොන ක්‍රමයකින් හරි තේරුම් ගන්න මෙච්චරයි. හරි.